අයිබෝන් සුබ දවසක් සියලු දෙනාට. මේ දවස්වල වාහනයක් ගන්න දෙන්නේ ලක්ෂ 50ක් 60ක් දීලා වාහනයක් ගන්න හිතන් ඉන්නේ. එහෙම නැත්නම් ලක්ෂ 40කට 50ට එකක් ගන්නවද? එහෙම නැත්නම් ලක්ෂ 25කට 30කට එකක් ගන්නවද? හරි අපි බලමු ලක්ෂ 50ත් 60ත් අතර ගන්න තියෙන වැගන්ආරකට සමාන වාහන මොනවද කියලා. අපේ රටේ ගොඩක් දෙනෙක්ගේ හීනයක් තමයි වාහනයක් ගන්න එක. අය Tamanටම කියලා ගයක් හදන එක. ඔය හීන දෙක තමයි අපේ රටේ ගොඩක් ජනතාවට තියෙන මූලිකවම හීන දෙක වෙලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒත් එක්ක අපේ රටේ වාහන ගන්නවා කියන එක දැන් කරන්න බැරි දෙයක් වෙලා තියෙනවා. මොකද ඒ තරමට වාහනවල මිල වැඩි. ඉතින් මේත් එක්ක අපේ රටේ බජට් වාහන වලට ප්‍රමුඛතාවයක් දෙනවා. මොකද හේතුව හැම අතකින්ම තමන්ගේ පර්ස් එකට වාගෙම හැම අතකින්ම තමන්ට වාසියක් ගේන නිසා තමයි මේ බජට් වාහන තෝරගන්නේ. ඉතින් බජට් වාහන වලත් ගත්තාම සාමාන්‍යයෙන් අපේ ඇල්ටෝ එක තමයි ගොඩක් අය ගන්න පෙළඹුණේ. ඒත් එක්ක ලංකාවේ වැගන්ආරකට හොඳ ඉතා ඉහළ තැනක් ලැබුණා. තමත් ඉතින් අපේ රටේ බජට් වාහන කිව්වම හැමෝටම මතක් වෙන්නේ වැගන්ආරක. ඉතින් මේ වැගන්ආරක වාගෙම ගන්න තියෙන වාහන කීපයකුත් අපේ රටේ තියෙනවා. අපි කිව්වොත් සාමාන්‍යයෙන් අලුතින් එන වැගන්ආරක ලක්ෂ 65ත් 85ත් අතර දෙනවා කිව්වට මහරාය නම් ඉතින් එව්වල ඒ කිව්ව මිල නම් නෙමේ ඊට වඩා ටිකක් වෙනස් කරලා මිල දාගෙන යනවා මේ දවස්වල. ඉතින් ඒත් එක්ක වාහනයක් ගන්න ඉන්න කෙනෙක් මේ දවස්වල බලනවා වැගන්ආර එකක් ගන්නවද? එහෙම නැත්නම් ඒ වගේ තව වාහනයක් ගන්නවද? ඉතින් අන්න ඒ අයට තමයි මේ වීඩියෝ එක. මොකද ලක්ෂ 50ත් 60ත් අතර මේ දවස්වල ගන්න තියෙන වාහන මොනවද? ඉතින් අපේ රටේ හැමෝම ආරක්ෂාව ගැන දැන් හිතන්න පටන් අරන් තියෙනවා. ඉතින් ආරක්ෂාව අතිනුත් හොඳ ඒ වගේම ලක්ෂ 50 60ත් අතර යන වාහන තමයි මෙන්න මේවා. මේ වාහන සමහරක් ඒවා ලක්ෂ 70ට 80ට ගියපු ඒවා දැන් යම්කිසි මිල අඩුවීමකුත් වෙලා තියෙනවා. ඒ වාහන අතර හස්ල එක සාමාන්‍ය ලක්ෂ 53ත් ලක්ෂ 57ත් අතර මිල ගණන් වලට යනවා මේ දවස්වල. ඒ වගේම තමයි Nissan Days එක ලක්ෂ 56ට වගේ සමහර අය දාලා තිනවා. ඒ වගේම තමයි සමහර අය තාමත් ලක්ෂ 67ට වගේ මිල ගණන් වලටත් දානවා. ඉතින් ස්පේසියා එක සාමාන්‍යයෙන් ගත්තාම 2016 වගේ ස්පේසියා එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 59ට වගේ මිල ගණන් වලට දාලා තිනවා. ඊට අඩුවක් දැන් මිල දාගෙන යනවා. එතකොට EK වැගන් එක සාමාන්‍ය 2016 2017 වගේ එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 56ත් ලක්ෂ 57ත් අතර වගේ මිල ගණන් වලට දැන් ගන්න තියෙනවා. N වැගන් එක ගත්තාම සාමාන්‍ය 2016 වගේ එකක් ලක්ෂ 60ත් 62ත් අතර වගේ මිල ගණන් වලට ගන්න තියෙනවා මේ දවස්වල දාලා තියෙනවා. මේ ගානට අඩුව තව වාහන ගොඩක් තියෙනවා. නමුත් වැගන්ආර් එකට සමාන වාහන බලපුවාම ඔන්න ඔය වාගේ වාහන තමයි ගන්න තියෙන ලක්ෂ 50ත් 60ත් අතර මිලට තමයි ඔය වාහන ගන්න තියෙන. ඊට වඩා අඩුවටත් ඔය වාහන තියෙනවා. මොකද ඒවා ගන්නකොට නම් සාමාන්‍යයෙන් හොඳට හොයලා බලලා ගන්න වෙයි. මොකද සමහර අපේ මිනිස්සු වාහන පාවිච්චි කරලා නෙමෙයිවා කාලා තියෙන්නේ. මේ මිල වැඩි. ඇත්තටම කියනවා නම් ලක්ෂ 50ක් 60ක් දීලා මේ වාහන ගන්න ඕනේ නෑ. නමුත් ඉතින් අපේ රටේ යන රටාවත් එක්ක වාහනයක් අවශ්‍යතාවය තියෙන කෙනෙක්ට අනිවාර්යයෙන්ම ඔය මුදලට තමයි ගන්න තියෙන්නේ. ඉතින් ඊට වඩා අඩු මුදලට ගන්න තියෙනවා නම් ඇත්තටම හොඳයි. ඉතින් අඩු මුදලට වාහන හොයන්න ගොඩක් අඩුයි දැන් අපේ රටේ. හැබැයි ඉදිරියේදී නම් මේට වඩා තවත් අඩු වෙයි කියලා තමයි හැමෝම අනුමාන කරන්නේ. මොකද වෙනදාට වඩා ඔය වාහන වල මිල අඩුවීමක් තියෙනවා. හරි දැන් අපි බලමුකෝ 2023 2024 25 වගේ වාහන අලුතෙන් ආවා. ඔය වාහන අලුතෙන් ආවා. අන්න ඒ අලුතෙන් ආපු වාහනවල මිල දැන් බලමු. හස්ල එක සාමාන්‍යයෙන් 2024 වා එකක් ගන්න තියෙන්නේ ලක්ෂ 78කට වගේ මුදලකට. ඒ වගේම තමයි Nissan Days එක සාමාන්‍යයෙන් 2023 වා එකක් ලක්ෂ 70ට ගන්න හැකියාව තියෙනවා. දැන් අලුතෙන් ආපු වාහන අතර. ඒ වගේම තමයි Suzuki ලාගේ Spacia Hybrid එක සාමාන්‍යයෙන් 2023 වා එකක් සාමාන්‍යයෙන් ලක්ෂ 80කට වගේ මිලදී ගන්න තියෙනවා. Spacia එක සාමාන්‍යයෙන් 2024 වාගේ එකක් සාමාන්‍යයෙන් කිලෝමීටර් 15ක් දුවපු එකත් කිලෝමීටර් 5000ක් දුවපු එකත් මිල දාලා තියෙන්නේ ලක්ෂ 100ට වැඩියෙන් තමයි මිල දාලා තියෙන්නේ. හැබැයි ඉතින් ඒ මිලට නම් ඉතින් මේ වාහනයක් ගන්නවට වඩා පාවිච්චි කරපු වෙන වාහනයක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් හොඳම තත්ත්වයේ තියෙන එකක්. Daihatsu Mirai එක සාමාන්‍යයෙන් 2023 වා එකක් කිලෝමීටර් 30ක් වගේ දුවපු එකක් ලක්ෂ 58ත් ගණන් වලට තමයි දැන් යන්නේ 2023 එක. එතකොට Daihatsu Mirai 2016 2017 වගේ යන්නේ ලක්ෂ 53ත් ලක්ෂ 58ත් වගේ මිල ගණන් වලට. එතකොට හිතන්න ලංකාවේ තියෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු අපි ගත්තොත් 8ක් විතර පරණ වාහන. එතකොට ඒ වාහනය ලක්ෂ 53ක් ලක්ෂ 58ක් දීලා ගන්නවට වඩා ඇත්තටම මේ 2023 එන Daihatsu Mirai එකක් ගන්න එක ඇත්තටම ගොඩක් වටිනවා. ඉතින් ඔන්න ඔහොමයි සාමාන්‍ය වැගන්ආර් එකට සමාන වාහනවල මේ දවස්වල මිල ගණන් යන්නේ. ඔයිට වඩා මිල අඩුවීමක් වෙන්න පුළුවන්. ඔයාලගේ අදහස මොකද? ඔය වාහනවල තව මිල ගණන් අඩු වෙයිද නැත්නම් 2024 23 වාගේ
වාහනයක් ගන්න එකද හොඳ? සාමාන්‍ය මේ අවුරුදු 8ක් විතර පරණ සාමාන්‍ය වැගන්ආර් එකක්, ගීකේ වැගන් එකක්, පේසියා එකක් වගේ එකට යනවද? එහෙමත් නැත්නම් කොයි වගේ වාහනයකට යන එකද හොඳ? ඔයාලගේ අදහස කමෙන්ට් කරගෙන යන්න. හැබැයි ඉතින් ලක්ෂ 50ක් 60ක් දීලා මේට වඩා හොඳ වාහන ගන්න පුළුවන්ද? ඒ වාහන මොනවද? යටින් කමෙන්ට් කරගෙන යන්නකෝ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු. ඉදිරියට බලමු ලක්ෂ 20ට 30ට 30ට 40ට මොන වගේ වාහනද අපිට ගන්න පුළුවන් වෙන්නේ කියලා. එහෙනම් ඉතින් මේ channel එක subscribe කරගෙන යන්න. සියලු දෙනාටම ජය වේවා. සුබ දවසක්.